හිතන්න බලන්න මුළු ලෝකෙම එක පාරටම නතර කරලා දාන්න පුළුවන් තරම් බලයක් තියෙන තනි භූගෝලීය තැනක් ගැන. පුදුමයි නේද? ඒත් එහෙම තැනක් ඇත්තටම තියෙනවා. ඒකේ තමයි ඒකේ තියෙන බලය. හරියට මුළු ලෝකෙම ආර්ථිකය පණ ගන්නන ස්විච් එකක් වගේ. මේක ඕෆ් කළොත් මුළු ලෝකෙම ස්පන්දනය නතර වෙනවා වගේ වැඩක් වෙන්නේ. හරි. ඉතින් අපි මේ විග්‍රහයෙන් හොයලා බලමු මේ කියන තැන කොහෙද තියෙන්නේ? ඇයි මේ පුංචි ජලතීරයකට මුළු ලෝක ආර්ථිකයම අපෑට තියාගන්න තරම් බලයක් ලැබිලා තියෙන්නේ? මේ අපි කතා කරන්නේ වෙන කොහෙවත් ගැන නෙවෙයි. හෝමුස් සමුද්‍ර සංධිය ගැන. සමහරු මේකට කියන්නේ ගෝලීය ආර්ථිකයේ ජීවනාලිය කියලා. ඇත්තට මේක නිකම් මුහුදු පාරක් නෙවෙයි. මේ හෝමෝස් කියන නාම ආපු විදිය ගැනත් හරිම රසවත් කතා තියෙනවා. ඒක මතයක් තමයි පුරාණ පර්සියානු දෙවියෙක් වුණු අහුරාම් මස්දාගේ නමෙන් මේක ආවා කියන එක. තවත් අය කියනවා ඒ පැත්තටම ආවේනික රට ඉඳි කියන වචනෙන්. එහෙම නැත්නම් ඓතිහාසික හෝමුස් ධූපතේ නමෙන්ම මේ නම ආවා කියලා. හරි. එහෙනම් අපි පොඩ්ඩක් සිතීම පැත්තට ඇරමු. මොකද මේ සමුද්‍ර සංධියේ තියෙන අතිවිශාල බලය තේරුම් ගන්න නම් ඒකේ භූගෝලීය පිහිටීම ගැන හරියටම දැනගන්න ඕන. සරලවම කිව්වොත් හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ පර්සියානු බොක්කයි ඕමාන් බොක්කයි එකට යා කරන ප්‍රධානම ගේට් එක. මේකේ මුළු දිග කිලෝමීටර් 167ක් විතර වෙනවා. හරියට මැද පෙරදිග තියෙන සම්පත් ලෝකෙට අරන් යන ප්‍රධාන දොරටුව වගේ. හැබැයි පුදුමම දේ තමයි මේක. මේ තරම් තීරණාත්මක ජලමාර්ගයක් ඒකේ පැටුම හරියදී පළල කිලෝමීටර් 39ක් විතරයි. හිතන්න ඒක හරියට බෝතලයක කට වගේ. හැමදේම ඒ පොඩි ඉඩම් තමයි යන්න ඕන. හැබැයි කතාව එතනින් ඉවර නෑ. ඒක තවත් පටු වෙනවා. නැව් යන මන්තිරු දෙක බැලුවම. එක පැත්තකට යන නැවකට වෙන් වෙලා තියෙන්නේ නාවික සැතපුම් දෙක කීඩක් විතරයි. ඒ කියන්නේ ලෝකෙ ලොකුම තෙල් නැව, ගෑස් නැව ඔක්කොම මාරු වෙන්න ඕන මේ පුංචි ඉඩකඩ ඇතුළ. හරි. එහෙනම් මේ තරම් පාටු තැනකින් මොනවද ඇත්තටම එහා මෙහා යන්නේ? මෙන්න මේක තමයි කතාවේ වැදගත්මම කොටස. මේක හරහා ගලාගෙන යන්නේ වෙන මොකුත් නෙමෙයි. දියර රත්තරන්. ඒ කියන්නේ තෙල් සාගරයක්. මේ ප්‍රස්තාරය දිහා බැලුවම තත්ත්වය පැහැදිලි. බලන්න මුහුද හරහා ප්‍රවාහණය කරන ලෝකයේ මුළු බොරතෙල් ප්‍රමාණයෙන් 3න් 1ක්. ඒ කියන්නේ දල වශයෙන් 33%. මේ හැමදේම යන්නේ මේ එකම එක පටු මාර්ගයේ හරහා. ගණන හරියටම කිව්වොත් දවසකට තෙල් බැරල් මිලියන 20ක්. මිලියන 20ක්. ඒක මොනතරම් ප්‍රමාණයක්ද කියලා හිතා ගන්නවත් බෑ. හැමතිස්සෙම හැමදාම මේ දැවැන්ත බලශක්ති ප්‍රවාහය මේ පුංචි ඉඩෙන් තමයි එහා මෙහා වෙන්නේ. මේ සමුද්‍ර සංධිය මත යැපෙන රටවල් මොනවද කියලා බැලුවම මේකේ වැදගත්කම තවත් පැහැදිලි වෙනවා. බලන්න සෞදි අරාබිය, ඉරානය, එක්සත් අරබි එමීර් රාජ්‍ය, කුවේටය, ඉරාකය මේ හැම දැවන්ත තෙල් නිෂ්පාදකයෙක්ගේම තෙල් ලෝකෙට යන්න තියෙන ප්‍රධානම සමහර වෙලාවට එකම පාර මේක. ඒ විතරක් නෙමෙයි ලෝකයේ ලොකුම ද්‍රව ස්වභාවික වායු ඒ කියන්නේ LNG අපනයනකරු වෙන කටාර් රාජ්‍ය එයාලගෙන උයන්නෙත් මේ පාරෙම තමයි. හොඳයි. ඉතින් මේ වගේ අතිවිශාල වටිනාකමක් ඒ වගේ මූලෝපායක වැදගත්කමක් තියෙන තැනක මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒක වෙනුවේ සටන් නැති වෙනවා. ඒ කියන්නේ ගැටුම්කාරී ඉතිහාසයක් හැදෙනවා. හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේත් ඒකට කදිම උදාහරණයක්. මේකේ ඉතිහාසය හාරලා බැලුවොත් පුරාණ කාලේ ඉඳන්ම මේක කුළුගඩු සහ සේද මාර්ගවල හරිම වැදගත් තැනක්. ඒ නිසාම තමයි 16 වෙනි සියවසේදී පෘතුගීසින් මේක අල්ලගන්නේ. ඊට පස්සේ 19 වෙනි සියවසේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ බලපෑමට මේක නතු වෙනවා. හැබැයි අපි කතා කරන මෑත ඉතිහාසයේ දරුණුම සිදුවීම වෙන්නේ 1980 ගණන් වල ඉරානයේ ඉරාක යුද්ධය අතරතුර ඇති වුණ ටැංක යුද්ධය. ඒ කාලේ දෙගොල්ලොම අනිත් පාර්ශවයේ තෙල් නැව් වලට පහර දෙන්න ගත්තම මේ මුළු සමුද්‍ර සංධියම යුද පිටියක් බාටපත් වුණා. ඒ ඉතිහාසයේ තිබුණු නොසන්සුන්කම අදටත් එහෙමමයි. ඇත්තටම කිව්වොත් අද වෙනකොට හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ මුළු ලෝකෙම භූදේශපාලනයේ තියෙන උණුසුම්ම ඒ වගේම භයානකම තැන්වල නැටක්. මෙතන තියෙන්නේ නිකම් ඉවරයක් නැති චක්‍රයක් වගේ දෙයක්. එක පැත්තකින් බටහිර රටවල් විශේෂයෙන්ම ඇමරිකාව ඉරානයට ආර්ථික සම්බාධක පනවනවා. ඒකට ප්‍රතිචාර විදිහට ඉරානයෙන් එන ප්‍රබලම තර්ජනය තමයි හරි එහෙනම් අපි හෝමුස් වහනවා කියන එක. ඉතින් මේක දෙපාර්ශ්වය අතරේ බල අරගලයේ ප්‍රධානම අවියක් වෙලා ඉවරයි. මේ නිසා වර්තමානයේදී තත්ත්වය හරිම උණුසුම්. නිතරම වගේ තෙල් නැව් අත්අඩංගුවට ගන්නවා, ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වෙනවා. ඒ වගේම මේ ප්‍රදේශය පුරාම දැඩි හමුදා පැවැත්මක් තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු යුද්ධ නැව් මේ පටු මුහුදු තීරයේ නිරන්තරයෙන්ම මුර සංචාරවල යෙදෙනවා.
ඉතින් වැදගත්ම ප්‍රශ්නේ මේකයි. මේ ඉතිහාසය, මේ භූගෝලය, මේ නොසම්සුන්කම් මේ ඔක්කොම එකතු වුණාම අවසානයේදී ලෝක ආර්ථිකයටයි, ලෝකේ පුරා ඉන්න සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවලටයි මේක බලපාන්නේ කොහොමද? මේකට දෙන හොඳම උපමාවක් තමයි මේක. සමහරු කියනවා මේක නිකම්ම මුහුදු මාර්ගයක් නෙවෙයි. මුළු ලෝකයේම ආර්ථිකය පණගන්වලා ජීවත් කරවන ප්‍රධානම රුධිර නාලය කියලා. හරි. අපි බලමු ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන විදිහ. හිතන්න හෝමු සමුද්‍ර සංධියේ මොකක් හරි බාධාවක් ඇති වුණා කියලා. පළවෙනි පියවර. ඊළඟට මොකද වෙන්නේ? දෙවෙනි පියවර විදිහට එකපාරටම ගෝලීය තෙල් සහ ගෑස් සැපියුම අඩාල වෙනවා. එතකොට තුන්වෙනි පියවර විදිහට ලෝකයේ අනිත් කෙළවරේ ඉන්න අපිටත් ඒකේ ප්‍රතිඵල දැනෙනවා. ඉන්ධන මිල, බඩු මිල හැමදේම අහසුසට යනවා. ඉතින් අවසානයේදී හිතන් ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නය. භූගෝලීය වශයෙන් ගත්තම මේ තරම් පොඩි, මේ තරම් පටු ජල තීරයකට මුළු ලෝකයේම හැමෝගෙම ජීවිතවලට බලපෑම් කරන්න පුළුවන් තරම් අතිවිශාල බලයක් ලැබුණේ කොහොමද? සමහර විට ඒක අපේ මේ එකිනෙකට බැඳුණු ගෝලීය ක්‍රමයේ තියෙන ශක්තිය වගේම ඒකේ තියෙන බිඳන සුළු බව ගැනත් අපිට කියන කතාව වෙන්නේ නැති.